Johnny would definitely die. Hi guys, theaters වලට රිලීස් වෙන අලුත්ම ෆිල්ම් ගැන දිගටම මම රිවිව්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න. සිරාම energetic ෆිල්ම් එකක් වෙන Mortal Kombat 2 ෆිල්ම් එකේ රිවිව් එක ගෙන අතරතුර මේ ෆිල්ම් එක හරි වෙන ඕනම ෆිල්ම් එකක් හරි ෆිල්ම් හෝල් එක බලන්න chance එකක් දිනා ගන්න පුළුවන්. මම වීඩියෝ එක අහන ප්‍රශ්නෙට කමෙන්ට් කරලා උත්තර දීලා මේ ටිකට් දිනා ගන්න ඕගොල්ලෝ chance එකක් තියෙනවා. ඒකින්ද වීඩියෝ එක දිගටම බලන්න පටන් ගමු වැඩේ. Mortal Kombat 2. It's showtime. 2021 Mortal Kombat reboot එක බලපු කට්ටිය ඔක්කොම බලන් හිටියා මේ ෆිල්ම් එක එනකම්. මොකද ඒ ෆිල්ම් එකේ කියන්නේ 2021 ෆිල්ම් එකේදී අන්තිමටම පෙන්නනවා ජොනි කේජ් එන්නේ යන්නේ කියලා ඊළඟ ෆිල්ම් එකේදී. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ. මොකද ජොනි කේජ් කියන්නේ මාර ෆන් එකක් ගන්න පුළුවන් කැරක්ටර් එකක්, ෆුල් ජෝක්ස් තියෙනවා, විටි කැරක්ටර් එකක්. ඒකින්ද ඔක්කොම බලන් හිටියා එනකම්. යාව කාලබන් පෝට්‍රේ කරනවා කිව්වම තවත් ෆන් වුණා. මොකද කාලබන් කියන්නේ හොඳ ඇක්ටර් කෙනෙක්. ඒ වගේ ඇක්ටර් කෙනෙක්ව දම්මලා මේ වගේ ෆිල්ම් එකක් කරන්න ගත්තම එලකිඩට දී කියලා අපි හිතන් ඉන්නේ. 2021 ෆිල්ම් එකේ වැඩ කරපු දේවල් තියෙනවා, වැඩ නොකරපු දේවල් තියෙනවා. ඒ 2021 ෆිල්ම් එකේ වැඩ කරපු දේවල් ටික ඔක්කොම අරගෙන ඒවා එන්හාන්ස් කරලා තව ගොඩක් ඒකට පොහොර දාලා Mortal Kombat 2 ෆිල්ම් එක සෑහෙන හොඳ හදලා තියෙනවා. 2021 ෆිල්ම් එකේ වැඩ කරේ මොනවද? කැරක්ටර්ස් දෙන්නෙක් කියන කතාව යනවා. ගිය පාරකේ කෝල්යන් උයි ස්කෝපියන්ගේ කතාව ගියේ. මේ ෆිල්ම් එකේ ජොනි කේජ්ගේ කිටානාගේ කතාව යනවා. මේ කැරක්ටර්ස් දෙන්නෙක්ගෙන් කතාව යූස් කරලා අනිත් කතාවත් සම්පූර්ණයෙන්ම කියන ගමන් ෆුල් ඇක්ෂන් සීන්ස් ටිකක් තියෙනවා, ෆයිට් සීන්ස් ටිකක් තියෙනවා, මාරම ගති. ඔයගොල්ලෝ ගේම් එක ගහලා තියෙනවා නම්, ගේම් එක ගැන අහලා හරි තියෙනවා නම්, අඩුම ගානේ පොඩ්ඩක් හරි දැකලා තියෙනවා නම්, ගේම් ප්ලේ වීඩියෝ එකක් හරි දැකලා තියෙනවා නම් මේ ෆිල්ම් එක සුපිරිම සුපිරි. හරියට නිකන් ගේම් එකක මූව්ස් ටික බලන් ඉන්නවා වගේ. Mortal Kombat 1 එකේ කියන්නේ 2021 ෆිල්ම් එකේදී කේනෝගේ ලොකු කතාවක් තිබුණ නැති වුණාට කේනෝ සෑහෙන ඉම්පෝටන්ට් කැරක්ටර් එකක් වුණා. මොකද එයා තමයි කතාව නිකන් ඇදගෙන ගියේ. එයා හින්දා තමයි සෑහෙන ෆන් එකක් ගන්න පුළුවන් වුණේ. ගේම් එක ගහනකොටත් ඔයගොල්ලෝ කේනෝගෙන් ගහලා ඇති කේනෝ මාර ෆන් එකක් ගන්න පුළුවන් කැරක්ටර් එකක්. මේ ෆිල්ම් එකේදී කේනෝව අතහැරලා දාලා නැහැ. එයාව ආයිපාරක් යූස් කරලා තියෙනවා. ඒ අතරතුර ජොනි කේජ් එනවා සීන් එකට. හැබැයි කේනෝ ඉන්න හැම සීන් එකක්ම මාරම ඉන්ටරෙස්ටිං. එයාගේ ඩයලොග්ස්, එයාගේ විටි ජෝක්ස්, එයාගේ සාකැසම් මාර සිරාට වදිනවා. ෆුල් ෆන් එකක් ගන්න පුළුවන්. එයා කියන විදියට හොඳටම ඉන්න යනවා. මේම කියනකොට කට්ටිය සමහරවිට හිතන්න පුළුවන් කේනෝ ගිය පාර ෆිල්ම් එකේ මැරුණානේ කියලා. ඔයගොල්ලෝ දන්නවනේ Mortal Kombat වල කට්ටිය මැරෙනවා, ආයෙ එනවා, ආයෙ මැරෙනවා, ආයෙ එනවා, ආයෙ මැරෙනවා, ආයෙ එනවා. මේ ඉවරයක් වෙන්නේ නැහැ. හරියට පූරුවේ කළ පව් වගේ. I පනැවිල්ල ඒව විඳවන්න වෙනවා. Whoa! I really don't feel comfortable hitting a girl. Don't worry. You won't. Mortal Kombat කියන්නේ සෑහෙන ලෝ එකක් තියෙන කතාවක්. ඒ ගැන මම පැහැදිලි කිරීමේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හිතනවා නම් පොඩ්ඩක් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා මට කියන්න. එතන මට ස්ක්‍රිප්ට් එක ඉවර කරලා ටක් ගාලා වීඩියෝ එක කරන්න පුළුවන්. මොකද සෑහෙන දිගයි ඒ කතාව. අලුත් ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කියලා කියන්න පුළුවන් කැරක්ටර් එකක් තමයි කිතානා. මේගොල්ලෝ කිතානාගේ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකන් කතාව අදගෙන යනවා. ඊට පස්සේ කොහොමද වෙන්නේ කියලා ඔක්කොම විස්තරය දාලා තියෙනවා. ඒ කතාව සම්පූර්ණයෙන් Mortal Kombat කතන්දරත් එක්කත් සම්බන්ධයි. ඒකට සාධාරණයක් කරලා තියෙනවා. එයාගේ ඇක්ටිං උත් හොඳයි, ෆයිටිං උත් හොඳයි. ෆුල් සිරා. ඒවන හොඳම සීන්ස් ටික තියෙන්නේ ජොනි කේජ්ට. බොස්ට් අප් ඇක්ටර් කෙනෙක්. යාර කිසිම ගිග්ස් හම් වෙන්නෙත් නැහැ, කිසිම ප්‍රෝග්‍රස් එකක් නැහැ ජීවිතේ. එහෙම තින්නකොට රේඩන් නේල කතා කරලා යාව ගොඩ දාලා යාව Mortal Kombat ටූර්නමන්ට් එක ගැන එක්ස්ප්ලেইন කරලා ඒකට යවන්න try කරන අවස්ථාව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. එතනින් එහාට යා කතාව කොහොමද ඩෙවලොප් කරන්නේ, යාගේ කැරක්ටර් එක කොහොමද ඩෙවලොප් වෙන්නේ කියලා මාර සිරා. මේ කියන ජොනි කේජ් ගේම් වල ඉන්න ජොනි කේජ් වගේ තරුණ නැහැ. පොඩ්ඩක් වයසට ගිහලා පොරක්. ඒ වුණාට ජෝක්ස් ටික දානවා, සාකසම් තියෙනවා, ෆුල් විටි, මාර ඇක්ටිං. තනිකරම ගේම් එකේ තියෙන පොරසීන් එකම තමයි. Cage Fury. Starring Johnny Cage. It's showtime. 2021 ෆිල්ම් එකේ මේගොල්ලෝ කෝල් යන් කියලා කැරක්ටර් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා එයාව ෆුල් කතාවක් එයාගේ පටේ ගහදලා එන කාර්යයක් කරා. ඒ වුණාට කෝල් යන් කියලා කැරක්ටර් එකක් Mortal Kombat ගේම්ස් වල නැහැ. මේකට ඔඩියන්ස් සෑහෙන බැන්නා. මොකද කැරක්ටර්ස් 100ක් විතර ඉන්න ගේම් එකක, ගේම් ෆ්‍රැන්චයිස් එකක මේ වගේ අලුත්ම කැරක්ටර් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා ෆිල්ම් එකක් හදන එක අනවශ්‍ය දෙයක් කියලා. මේක ප්‍රොඩියුසර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම තේරුම් අරගෙන කෝල් යන්ගේ කැරක්ටර් එකට ලොකු අවධානයක් දීලා නැහැ මේ ෆිල්ම් එකේදී. ඒකින්ද සෑහෙන හොඳයි. මේගොල්ලෝ කෝ අයිකොනික් කැරක්ටර්ස් ටික ගෙන්නලා ඒගොල්ලන්ට වැඩි අවධානයක් දීලා ඒගොල්ලොන්ගෙන් කතාව හොඳට ගදගෙන යනවා. මාර එනර්ජටික් ෆිල්ම් එක. මට වැඩිපුරම හිතරල්ල ගිය එකක් තමයි මේකේ Mortal Kombat සින්දුව අයිපාරක් කියනවා. ඒගොල්ලෝ දන්නවනේ Mortal Kombat ටෙන් 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 අනේ සින්දුව මාර ගතියක් ගන්නකොට ආය ෆුල් ෆන් එකේ ඉන්න පුළුවන්. ඒගොල්ලෝ සින්දුව පොඩ වෙනස් කරලා කැරක්ටර්ස් ඔක්කොමලගේ නම් ටික එක්ස්ප්ලেইন කරලා දාන අවස්ථාවක් තියෙනවා ෆිල්ම් එක අන්තිමටම. ඒ කියන්නේ එන්ඩ් ක්‍රෙඩිට්ස් වලදී
මාර්සෙලා ඒක අන්තිමකම් බලන් ඉන්න ෆුල් ෆන්. Mortal Kombat 2 ෆිල්ම් එකේ ප්ලොට් එක මම එක්ස්ප්ලেইন කරන්න try කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ගේම් ගහලා තියෙනවා නම් මේ කතාව දන්නවා. ඒක සාමාන්‍ය කතාවක්. ඔක්කොමලා දන්න කතාවක්. ඒනොට මේක හොඳම දේ තමයි ෆයිට් සීන්ස් ටික. ඉතින් මට මතකයි ඉස්කෝලේ යාළුවොත් එක්ක කතා කරනකොට Mortal Kombat ගැන කතා කරනකොට ඔක්කොමලා කතා කරන්නේ එක එක්කෙනාගේ එක කැරක්ටර් එකට යුනික් ෆයිට් මූව්ස් තිබුණා. ෆයිටිං මූව්ස්, ෆේටැලිටිස් තිබුණා. ඒ වගේ ෆිනිෂර්ස් තිබුණා. ඒවා ගැන කතා කරන්න සෑහෙන ආසයි පොඩි කාලේ. පොඩි කාලේ තරම් නෙමෙයි දැනුත් ඒවා ගැන කතා කරනවා. මොකද මේ ෆේටැලිටිස්, මේ මූව්ස් ඒවා මාර ෆන් එකක් ගන්න පුළුවන්. උනට විශේෂ දේ තමයි මේ මූව්ස් අපි ගේම්ස් වල 2D ගේම්ස් වල 3D ගේම්ස් වල දැක්කට කොහොමද මේවා වෙන්නේ කියලා නිකන් දැක්කට අපිට ලොකු අවබෝධයක් නැහැ කොහොමද ඇත්තට මේ මූව්ස් කරන්නේ කියලා. මේ ෆිල්ම් එකේදී ඒක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා කොහොමද මේ මූව්ස් ඇත්තටම වෙන්නේ කියලා. පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් ඔයගොල්ලන්ට මතක ඇති බරකගේ මූව් එකක් තියෙනවා. එයා අත දික් කරලා එයාගේ කඩුව ඉස්සරහට යවන සීන් එක. ඒක මම හිතුවා නිකන් ගන් එකක් වගේ වෙඩි තියෙන සීන් එකක් කියලා පොඩි කාලේ මම හිතාගෙන හිටියේ. ඒ වුණාට මේ ෆිල්ම් එකේදී එයා පෙන්නනවා අනිත් කඩුවෙන් ඒ කඩුව යවන විදිය වෙන ලස්සනට ඒක පෙන්වලා තියෙනවා. ඩීටේල් කරලා තියෙන හොඳට. ඒ කියන්නේ ඔක්කොම ටික එක්ස්ප්ලেইন කරනවා මරුවටම. Mortal Kombat වලට විශේෂ ආවේනික දෙයක් තමයි fatalities. මේ ෆිල්ම් එකේ fatalities ටිකක් තියෙනවා. full සිරා මාර හොඳට ඩීටේල් කරලා තියෙනවා. මාර හොඳට පෙන්නනවා ඒවා ටික. ඒකෙන්ද සමහර වෙලාවට පොඩ්ඩක් අමාරුයි බලන්න කට්ටියට නෑ අනු වෙන්නේ. ඕගොල්ලෝ Mortal Kombat ගේම් ගහනවා නම් මේ ෆිල්ම් එක බලනවා නම් අනිවාර්යෙන් බලන්න. මාර ෆන් ඒ ටික. නිකන් දාන්නම් වලේ දාලා නෑ. හරි තැනට හරි අවශ්‍ය විදියට දාලා තියෙනවා ඒක. ඒකින්ද කිසිම බයක් නැතුව බලන්න පුළුවන්. මම දැන් ටිකට කලින් කතා කරන්නේ බරක ගැන. බරකගේ අපියරන්ස් එක යාගේ CJ වලින් කරලා තියෙන විදිය මාරම ගති. හොඳටම ඩීටේල් කරලා තිනවා. අර ගේම්ස් වල ඉන්න බරකා විදියටමයි යකා වගේ කටත් එක්ක මාර සිරා ගන්නකොට. හැබැයි මේ ෆිල්ම් එකේ එන බරකා Mortal Kombat 1 ගේම් එකේ, ඒ කියන්නේ අලුතෙන් රිලීස් වෙච්ච Mortal Kombat 1 ගේම් එකේ බරකට ගොඩක් සමානයි. ඒකේ කතාවත් කිට්ටුයි ගොඩක් දුරට. බරකා ගැන කතා කරනකොට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ ෆිල්ම් එකේදී බරකාගේ කොලනි එකයි ඒ ඒරියා එකයි පෙන්වන විදිය, ඒ ඩීටේල් කරලා තියෙන විදිය සෑහෙන හොඳයි. මොකද අපිට මතකයි 1997 ෆිල්ම් එකේදී බරකා එන සීන් එක හෙනම චාටර් එක නිකන් කාන්තාරයක් මැදින් ඌ වෙනවා වගේ සීන් නැත්තම් තිබුණේ. උනට මේකේදී එහෙම නෑ. මේ ඒ තාකටන් ක්‍රෑන් එක ඉන්න විදිය, ඒගොල්ලොන්ගේ හැසිරීම, ඒගොල්ලොන්ගේ ජීවන රටාව ඔක්කොම හොඳට පෙන්වලා තියෙනවා. ඒකින්ද මාර ෆන් ඒ හරිය. මේක රීබූට් එකක්. මොකද ඇත්තටම ගත්තොත් සෙකන්ඩ් ෆිල්ම් එකේ රීබූට් එකක්. 1997 Mortal Kombat 2 Annihilation කියලා ෆිල්ම් එකක් ආවා. මේ ෆිල්ම් එකට සෑහෙන කට්ටිය බැන්නා. මොකද හේතුව තමයි ලොකු කතාවක් නැහැ. ඒ වුණාට ෆයිට් සීන්ස් වලින් විතරක් ඒගොල්ලෝ ෆිල්ම් එක ගන්න try කරේ. ඒ ෆයිට් සීන්ස් උත් කිසිම ගතියක් නැහැ. හරිම ජෙනරික් ෆයිට් සීන්ස් ටිකක් තිබුණේ. ඒකින්ද කට්ටිය සෑහෙන දුරට බැන්නා කිසිම වැඩක් නැති ෆිල්ම් එකක් කියලා. ඒ වුණාට මේ ෆිල්ම් එකේ එහෙම නැහැ. අලුත් ෆිල්ම් එකේ 2026 ෆිල්ම් එකේ සෑහෙන හොඳයි. ෆයිට් සීන්ස් උත් හොඳටම තියෙනවා. හොඳට කියන හොඳටම තියෙනවා. ඊට අමතරව කතාවක් තියෙනවා. ඒ විදිහටම හරියටම ගැලපෙනවා කතාව. ඒකින්ද ගේම් එක ගහන කට්ටියට, ගේම් එක ගහලා තියෙනවා, හරි අහලා තියෙන හරි කට්ටියට මේ ෆිල්ම් එක සුපිරි. අනිවාර්යෙන් හෝල් එකේ බලන්න ඕන ෆිල්ම් එකක් මේක. Mortal Kombat ගේම් ගහලා තියෙනවා නම්, ෆිල්ම් බලලා තියෙනවා නම්, කැරක්ටර්ස් වලට කැමති නම්, කතාව අහලා තියෙනවා නම් මේ ෆිල්ම් එක මිස් කරන්න එපා. කොහොම හරි ෆිල්ම් හෝල් එකේ බලන්න. ෆුල් ෆන්, මාර එනර්ජි එකක් තියෙන්නේ. එළියට ආවම පස්සේ ෆුල් කික් එකේ යන්නේ ආයි නෑ. 2020 ෆිල්ම් එක බලන්න අවශ්‍යම නැහැ. ඒකේ මේන් ඉම්පෝටන්ට් දේවල් දෙක තුනක් තමයි මේ ෆිල්ම් එකට අරන් ඉඳලා යන්නේ. ඒකින්ද ඒක බලන්නම අවශ්‍යම නැහැ. ඒක බැලුවොත් හොඳයි. Yo, send me back. I want to go back. Mortal Kombat 2 වල ස්පොයිලර් සීන්ස් ගැන කතා කරන්න කලින් මම මූවි ටිකට් ගිව් අවේ ගැන කතා කරන්න. ඊසති අහපු ප්‍රශ්නෙට කට්ටිය උත්තර දුන්නා. ඒකෙදී මම රැන්ඩම්ලි තෝරගත්ත විනර් කෙනෙක්ව අනවුන්ස් කරා. එයාව කන්ටැක්ට් කරලා තියෙන්නේ නවෝද්. Congratulations. ඕනම ෆිල්ම් එකක් බලන්න මූවි ටිකට්ස් ටිකක් ඔයාලට හම්බ වෙනවා. ඒ කම්පිටිෂන් එකට ආපු රෙස්පොන්ස් හින්දා මම හිතුවා අයිපාරක් මේ කම්පිටිෂන් එක කරන්න ඕනේ කියලා. ඉතින් මේ සතියේ මං ගෙනාවා ෆ්‍රී මූවි ටිකට්ස් දිනා ගන්න chance එකක්. පොතක් පැනක් කරන් ලියා ගන්න ඕන නම් මම ප්‍රශ්න කියන්නේ දැන්. 1992 ඉඳන් පටන් ගත්ත Mortal Kombat වල ගේම්ස් තියෙනවා 15ක් විතර. මේ ගේම්ස් ඔක්කොම වලින් ගත්තොත් Mortal Kombat වල playable characters ඉන්නවා 70ක් 80ක් විතර. ඊටත් වැඩිද මන්ද. ඉතින් මේ කැරක්ටර්ස් වලින් ඔයගොල්ලෝ කැමතිම කැරක්ටර් එක මොකවුද සහ ඒකට හේතුව මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් කරනකොට #Wolfiescave මේ giveaway කියලා දාන්න අමතක කරන්න එපා. ආයි පාරක් ප්‍රශ්න කියන්නම්. ඔයගොල්ලෝ Mortal Kombat games වලින් වැඩිපුරම කැමති කැරක්ටර් එක කවුද? ඒකට හේතුව මොකක්ද? පල්ලෙන් කමෙන්ට් කර. කමෙන්ට්ස් වලින් රැන්ඩම්ලි තෝරගත්ත කෙනෙක්ට මම ටිකට් දෙනවා ෆිල්ම් හෝල් එකක බලන්න. මේ ටිකට් දෙන්නේ Mortal Kombat ෆිල්ම් එක බලන්න විතරක් නෙමෙයි. ඕනම ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මේ කම්පිටිෂන් එක මැයි මාසේ 16 වෙනිදා වෙනකන් යනවා. ඒ කියන්නේ මැයි මාසේ 16 තමයි ෆයිනල් ඩේ එක, ඩෙඩ්ලයින් එක. ඔයගොල්ලෝ ඊට කලින් කොහොම හරි කමෙන්ට් කරලා දිනන්න try කරන්න. ඒත් එක්කම කමෙන්ට් සෙක්ෂන් එක මැයි 16 විතර වෙනකොට බලන්න අමතක කරන්න එපා. මොකද මම කමෙන්ට් එකක් දාලා කියන්නම් කවුද දින්නේ කියලා. ප්‍රී මූවි ටිකක් දෙයක් දිනා ගන්න කොහොම හරි කමෙන්ට් කරන්න. Good luck. Our only chance is to face this together. Let's go, baby. You, Johnny Cage, are part of this. හරි.
දැන් අපි යමු ස්පොයිලර් කොටසට. Mortal Kombat 2 බලලා නැත්නම් මෙතනින් එහාට ෆිල්ම් එක පොඩ්ඩක් ස්පොයිලර් වෙන්න ඉඩ තියෙනවා. ඒකින් හින්දා මේක මගේ warning එක. මං කියවනේ Mortal Kombat 2 ෆිල්ම් එකේ මාර සුපිරි ෆයිට්ස් ටිකක් තියෙනවා කියලා. මේ ෆයිට්ස් වලින් මං කැමතිම එක තමයි Liu Kangගේ Kung Lao-ගේ ෆයිට් එක. මේකේ මාර සිර එනර්ජි එකක් තියෙන්නේ. සෙට් ඩිසයින් එකේ ඉඳන් ප්‍රොඩක්ෂන් ඩිසයින් ඔක්කොමත් එක ගත්තොත්, ඒකේ ග්‍රැෆික්ස් ඔක්කොමත් එක ගත්තොත් මාරම ෆුල් ෆන් එකක් ගන්න පුළුවන්. මාර ඩීටේල් කරලා තියෙනවා හොඳටම. ෆයිට් එකේ ඇක්ෂන් සීන්ස් කොරියෝග්‍රාෆ් කරලා තියෙනවා සුපිරියටම. ඔක්කොම නිකන් දඩ බඩ ගාලා යනවා. ආයි බලාගෙන ඉන්න පුළුවන් කට අරගෙන. Liu Kangගේ ෆ්ලයින් කික් එකෙන් ඉඳන් Kung Lao-ගේ ෆේටැලිටි එකක් වෙනකන් යනවා. ෆුල්ම ආතල් ෂොට්ස් ටික. Kung Lao-ගේ බ්ලේඩ් හැට් එක තියෙනවා මාරම ගතිය. ඒක නැදකම නෑ බහිතරෝ. මම ඇත්තටම මාර සතුටක් දැනුණා Mortal Kombat ගේම්ස් වල කෝ-ක්‍රියේටර් එඩ් බූන්ව මේගොල්ලෝ ෆිල්ම් එකේ දාලා තියෙනකොට. එඩ් බූන්ගේ කැමියෝ එකක් තියෙනවා මේ ෆිල්ම් එකේදී. ඒක දැක්කම සෑහෙන සතුටක් එනවා. හරියට නිකන් අර අපි Marvel ෆිල්ම්ස් වල ස්ටෑන් ලීව දකිනවා වගේ. අනිත් එක්කෙනා තමයි Noob Saibot. Noob Saibot ඔයගොල්ලෝ දන්නවා බයිහාන්, ඊහාන්, එයාගේ Revenant character එක. ඉතින් එයාගේ moves ටික, එයාගේ අර ෂැඩෝ එකත් එක්ක තියෙන moves ටික ඔක්කොම full තනිකරම Mortal Kombat 1 එකයි Mortal Kombat 11 එකේ moves වලින් තමයි අරගෙන තියෙන්නේ. එහෙම මතුවෙනවා මෙහෙම මතුවෙනවා නිකන් ආයි නෑ දෙන්න එකෙක් ගහ ගන්නවා වගේ තමයි. තනිකරම ගේම් එකම තමයි මේක. Shang Tsungගේ scenes වැඩි තිබුණේ නෑ මේකේ. මොකද මේගොල්ලෝ අනිත් කට්ටියට වැඩි අවධානයක් දීලා තියෙනවා. විශේෂම සීන් එකක් තමයි මේකේ කොන්චිව ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් කොන්චිව දකින්නකොට අපි දන්නවා මොන වගේ සීන් එකක්ද මේකේ වෙන්න යන්නේ කියලා ඉස්සරහට. Shang Tsung කොන්චි එකතු වෙලා Mortal Kombat Deadly Alliance විදිහට යන්නත් පුළුවන්. ඒ වුණාට මට හිතෙන්නේ ගොඩක් වෙලාවට මේකේ Shinnokගේ කතාව පොඩ්ඩක් චුට්ටක් ටච් කරපු හින්දා ඊළඟ ෆිල්ම් එකක් හදනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් Shinnokගේ ගේම් දීලා තියෙනවා. වැඩි අවධානයක් නෙදර්ලන්ඩ්ස් වලට දීලා Shinnokගේ කතාව යන්න ඉඩ තියෙනවා ඊළඟ ෆිල්ම් එකේ. මොකද ඒගොල්ලෝ කියනවා මැරිච්ච කට්ටිය ආයෙ පාරක් ගෙන්නන්න ඕනේ, ඒගොල්ලෝ ආයෙ පාරක් පණ දෙන්න ඕනේ කියලා. ඒකින්ද Revenants-ලා එන සීන් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඊළඟ ෆිල්ම් එකේදී. Cole Young වයින් කරලා මරලා දාලා අපි හැමෝම දන්න Mortal Kombat iconic characters ටිකට focus කරලා කරපු හින්දා ඇත්තටම ෆිල්ම් එක සෑහෙන හොඳයි. Mortal Kombat games ගහලා තියෙන කට්ටියට සුපිරි ෆිල්ම් එකක්. ඒකේ හින්දා ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න යන්න. ඔයගොල්ලෝගේ අදහස් ෆිල්ම් එක බැලුවන් පස්සේ හෝ ඊට පෙර පල්ලෙන් කමෙන්ට් කරලා කියන්න. ෆ්‍රී ටිකට් දිනා ගන්න chance එකටත් උත්තර දෙන්න අමතක කරන්න එපා. මේ ෆිල්ම් එක බලුවම Mortal Kombat game එක ගහන්නම හිතෙන්නේ. මම දැන් යනවා game එක ආයෙ පාරක් ගහන්න. like කරන්න, share කරන්න, channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එක හම්බෙමු.